වෙනකාගෙවත් නොවේ කියා සිතින් අනේ පතන්නෙමා. දවස් 3කට පස්සේ අද තමයි අපේ චූටි මැනික මුළු දවසම අපිත් එක්ක ගෙදර ඉන්නේ. දැන් එයා හොයිකුවෙන් යන්න පටන් ගත්ත නිසා උදේ වරුවම ඉන්නේ හොයිකුවෙන් එකේ. ඉතින් උදේම ඩැඩා එළිය සුද්ධ කරනවා. මම චූටි මැනිකත් එක්ක පොඩි වෙලාවක් ගත කරන්න තමයි හදන්නේ. අද අපි දෙන්නම එකටම උදේම නාගත්තා. එතකොට අද දවස අපි දෙන්නට ලස්සනට පටන් ගන්න පුළුවන්නේ. ඉතින් අපි දෙන්නම නාලා දැන් මම මේ මුලින්ම චූටි මැනිකට අද දවසට ඕන කරන දේවලුත් ලෑස්ති කරලා එයාට ලස්සන ඇඳුමක් දාන්න තමයි හදන්නේ. අපේ චූටි මැනික හරි මාසයි මේ විදිහට එයාගේ ක්‍රීම් ගානවට, එතකොට ඔඩිකලන් දානවට, පවුඩර් දානවට, මේ වගේ වැඩවලට එයා මාරු මාසයි. එයා ක්‍රීම් එක අරන් දෙනවා, ඔඩිකලොන් එක එහෙම අරගෙන දෙනවා එයාට දාන්න කියලා. බේබී. දැන් නම් ඔන්න අපි ලස්සන ඇඳුමකුත් දාගත්තා. දැන් මම ලෑස්ති වෙන්නේ එයාගේ ක්‍රීම් ගාගන්න. මේ ක්‍රීම් එක මම එයාගේ ඩොක්ටර්ට කියලා තමයි ඉල්ලගන්නේ. මොකද සීතල කාලෙට එයාගේ මූණ ගොඩක් වේලිලා කම්බුල් දෙපැත්ත හොඳටම රතු වෙනවා. ඉතින් මම සීතල කාලෙට එයාට ගාන ක්‍රීම් ඩොක්ටර්ට කියලා ඒකෙන් තමයි ඉල්ලගන්නේ. ඔන්න දැන් එයාගේ ක්‍රීම් ගාලා එයාගේ ලිප් බාම් එකත් ගාලා දැන් මම ලෑස්ති වෙන්නේ එයාගේ ඔඩිකලොන් ටික දාගන්න. එයාගේ කොණ්ඩෙත් හොඳට ඩ්‍රයි කරගන්න තමයි හදන්නේ. කොණ්ඩේ ඩ්‍රයි කරලා ලස්සන කොණ්ඩෙකුත් බැන්දා. දැන් නම් ඔන්න එයාගේ වැඩ ටික ඉවරයි. එයාව එයාගේ ප්ලේ රූම් එකෙන් තියලා මම ඉක්මනට ලෑස්ති වෙන්න තමයි හදන්නේ. මොකද මං තාම නාපු ගමන්නේ ඉන්නේ. මාත් අද දවසට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් එයාව සෙල්ලම් කරන්න තියලා තමයි මම මගේ වැඩේ කරන්නේ. මොකද ඩැඩා තාම එළිය අස් කරනවානේ. එයා ගේට බබාවත් නාවලාම තමයි එන්නේ. එතකන් ඉතින් මම මගේ චූටි මැනිකත් එක්ක අද දවස ගත කරනවා. ජූස්. මේ කවුද? එලිෆන්ට්. මොනවද? මේ මොනවද? ආස්කින්. ආස්කින්. ඇලිගේටර්. මේක මොනවද? ඇපල්. Row, row, row your boat gently down the stream. If you see, row, row, row your boat gently down the stream. It's but a dream. Row, row, row your boat gently down the stream. If you see an alligator, don't forget to scream. ඉතින් අපේ චූටි මැනික දැන් හොයිකුවෙන් යනවනේ. ඉතින් ඒ නිසා මට එයාව ගොඩාක් මතක් වෙනවා. එයා ගෙදර ආපු ගමන්ම මම කරන්නේ හවස එයා නිදා ගන්න කල්ම එයාත් එක්ක ඉන්න එක. Up, down. Yay! Down. එයාත් එක්ක සෙල්ලම් කරනවා. එයාට අලුත් දේවල් කියලා දෙනවා. ඒ වගේ තමයි මම මගේ දවස ගෙවන්නේ එයාත් එක්කමයි. කොච්චර සතුටින් සෙල්ලම් කර කර ඩේකියා එකේ හිටියත් එයා අපිව දැක්ක ගමන් සේරම දාලා දුවගෙන එනවා. ඉතින් ඒ චූටි හිතට මොනව තිබුණත් එයාගේ අම්මගේ තාත්තගේ ලැබෙන ආදරේ තරම් කිසිම දෙයක් නැහනේ. ඉතින් මං හිතන්නේ
චූටි පැටවුන්ට මොන දේ නැති වුණත් එයාලට අපිට පුළුවන් විදිහට හිත පිරෙන්නම ආදරේ කරන්න ඕනේ. ඩැඩා ආවට පස්සේ චූටි මැනිකවයාගේ ඩැඩත් එක්ක තියලා මම කියා සුපර් මාකට් එකට බඩු අරන් එන්න. බලන්නකෝ එයාගේ ප්ලේ රූම් එකේ දැන් ලස්සන. ඉතින් මං දැන් මේ ලෑස්ති වෙන්නේ ඉක්මනින්ම චූටි මැනිකගේ ප්ලේ රූම් එක අස් කරගන්න. ඩැඩයි දෙන්න පහලට වෙලා ටීවී බලනවා. ඉතින් මං මේ වෙලාවේ ඉක්මනින්ම මේ ටික අස් කරගන්න ඕනේ. චූටි මැනික උඩට ආවොත් නම් මේක අස් කරනවා බොරු. ඉතින් ඔයාලා දන්නවත් වගේ දැන් ජපානෙට ස්ප්‍රින්ග් එකනේ. ඉතින් හැම තැනම ලස්සනට මල් පිපිලා තියෙන්නේ. සකුරා ගස්වල මල් පිරෙන්නම පිපිලා තියෙනවා. ඉතින් අපි ටිකක් දවල් වෙලා අද යනවා අපේ ගෙදර ළඟ තියෙන පාක් එකකට සකුරා බලන්න. ඉතින් ඒ යන්න කලින් මේ ටිකත් අස් කරලම දාලා ගියාම මට හරිම ලේසියිනේ. අද මම මොනවත් උයන්නෙත් නෑ. අපි දවල්ටයි රෑටයි එළියෙන් තමයි කන්න හිතන් ඉන්නේ. ඒ නිසා මට මේ වැඩේ ඉවර කරපු ගමන්ම චූටි මැනිකවත් ලෑස්ති කරවලා මාත් ඉක්මනින් ලෑස්ති වෙන්න ඕනේ. අපේ චූටි මැනික තාම උදේ 9 ඉඳන් 12 වෙනකල් විතරයි ඩේ කෙයාර් එකේ ඉන්නේ. ඉතින් එයාට සතිය 3ක් විතර යනකල් අපි එහෙම තමයි තියාගන්න හිතාගෙන ඉන්නේ. ගොඩ වෙලාවක් හොයිකුවෙන් එකේ තියන්නේ නැතුව. එයාව චුට්ට තමයි පැය ගාන වැඩි කරලා පුරුදු කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් එයා මේ සතියේත් 12 වෙද්දි ගෙදර එනවා. ඒ ඇවිල්ලා ආපු ගමන් එයාව වොෂ් එකක් දැම්මවලා මං එයාව නිදි කරවනවා. ඊට පස්සේ 4ට විතර නැගිටලා ස්නැක් එකක් අරගෙන ආයෙම සෙල්ලම් කරනවා. මේ ඉන්න බෝනික්කා මට මගේ අප්පච්චි මම 4 වසරේදී තමයි අරන් දුන්නේ. 2004 මම පන්තියේ 3 වෙනියා වුණාට පස්සේ තමයි මගේ අප්පච්චි මේ බෝනික්ක මට අරන් දුන්නේ. ඒ කාලේ මේ බෝනික්ක හරිම ප්‍රසිද්ධයි. ඉතින් මගේ අප්පච්චිත් මට එකක් අරන් දුන්නා. මම ඒක මේ වෙනකල්ම ගොඩක් ආදරෙන් පරිස්සමෙන් බලාගත්තා. මං හිතනවා මගේ චූටි මැනිකත් මගේ මේ බෝනික්කව ගොඩක් ආදරෙන් පරිස්සමෙන් බලාගයි කියලා. දැන් නම් ඉතින් අස් කරලා ඉවරයි. දැන් මම මේ එයාගේ සොෆ්ට් ටොයිස්ලා ටික එයාගේ මේ සෙල්ලම් ගෙදර ඇතුලෙන් තියන්න තමයි හදන්නේ. මේ සොෆ්ට් ටොයිස්ලා ඔක්කොම එයා මේ එයාගේ සෙල්ලම් ගේ ඇතුලේ නිදි කරවලා තමයි තියන්නේ. එයාලට බෙඩ් ෂීට් එක පොරවලා ලස්සනට ඒ ටික තියලා තියෙනවා. හැබැයි සෙල්ලම් කරන්න ආවහම නම් මේ ඔක්කොම ඇදලා එයාලත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඔන්න දැන් නම් මම එයාගේ ප්ලේ රූම් එක අස් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික වැකියුම් කරලා තියන්න. දැන් නම් මගේ සේරම වැඩ ටික ඉවරයි. ප්ලේ රූම් එකත් ඔන්න මම ඉක්මනින්ම අස් කරගත්තා. දැන් චූටි මැනිකවත් උඩට අරගෙන ඇවිල්ලා අපි 3 දෙනාම ඉක්මනින් ලෑස්ති වෙලා යනවා සකුරා බලන්න. ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි මුලින්ම මේ යන්නේ ගෙදරට ටිකක් දුරින් තියෙන පාක් එකකට. අද සෙනසුරාදා නිසා එතන සෙනග පිරීලා. ඉතින් අපි ආයෙම ඇවිල්ලා ගෙදර ළඟම තියෙන පාක් එකට ගියා. අපේ ගෙදර ළඟ තියෙන පාක් එකේ නම් සෙනග ගොඩාක් හිටියේ නෑ. ඒ නිසා ඉතින් චූටි මැනිකට ඇති වෙන්න සෙල්ලම් කරන්න දීලා අපිටත් ලස්සන ෆොටෝස් ගොඩාක් ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්නකෝ එතන හරිම ලස්සනයි. අපේ චූටි මැනික මල් වලට කොහොමත් ගොඩාක් ආසයි. මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳලා මාමා කිය මල් ගස් වටේ දුවනවා. ඉතින් එයාට නම් හරිම සතුටුයි මෙතනට ආපු එකට. දෙමව්පියෝ විදිහට හැමදාමත් තමන්ගේ දරුවන් වෙනුවෙන් එයාලා ගොඩක් ආස දේවල්නේ කරන්නේ. ඉතින් මටත් ඒක තේරෙන්නේ අපේ චූටි මැනික හම්බ වුණාට පස්සේ තමයි. එයාලගේ සතුට වෙනුවෙන් අම්මෙකුටයි තාත්තෙකුටයි කරන්න බැරි දෙයක් නෑ. මම ගොඩාක් ආස අපේ චූටි මැනිකගේ ඩැඩාගේ මේ තියෙන බොන්ඩ් එකට. ඒ දෙන්න හරිම එකතුයි. ඒ වගේම අපේ චූටි මැනික ගොඩාක්ම ආදරේ ඩැඩාට. මං ඒක හොඳටම දන්නවා. Please Lu. ආදරේ
අපි ආවා දවල්ට කෑම කන්න. අපි ආවේ මත්සොයා එකට. මොකද මේකේ කියලා තිබුණා ලංකාවේ විදිහටම චිකන් ඩෙවල් එකක් තියෙනවා කියලා. හැබැයි අපි එන දවසේ නම් ඒක තිබුණේ නැහැ. මං ගත්තේ මේ ඇෆ්‍රිකන් ස්ටයිල් එකට හදලා තිබුණ චිකන් එක. ඒක නම් හරිම රසයි. අපි ගෙදර ඇවිල්ලා ගොඩක් වෙලා යනකම් චුටි මැනිකත් එක්ක මූවි එකක් බැලුවා.